වෙස්ටර්න් කුකරි වලට ආස කරන අයට සලාඩ් එකක් හදන විදිය අරගෙන ආවා. මේකට මුලින්ම ඇඩ් කරනවා ස්ලයිස් කපාගත්ත අනියන්, ඒ වගේම ටෝස්ට් කරගත්ත පීනට් සහ කලර්ස් 3කින් බෙල් පෙපර්. මේක ජූලියන් කට් එකකට කපලා තියෙනවා. ඊළඟට මේකට ඇඩ් කරගන්න ඕන රෝස්ට් කරගත්ත චිකන් හෝ සෝටේ කරගත්ත චිකන්, මේ ආකාරයේ චිකන් ඇඩ් කරලා මේ ටික හොඳට මික්ස් කරගන්න. මේ විදිහට ඊට හොඳට මික්ස් කරගන්නවා. ඊළඟට මේකට ඇඩ් කරන්න හදන්නේ විනිගරේට්. විනිගරේට් හදාගන්න එක හරිම සිම්පල්. අපිට අවශ්‍ය වෙන මස්ටර්ඩ් ක්‍රීම්, ඔලිව් ඔයිල්, විනිගර්, සෝල්ට් සහ පෙපර්. ඒ ටිකත් හොඳට ඇඩ් කරලා සලාඩ් එක හොඳට මික්ස් කරගන්නවා. හොඳට මික්ස් වෙන තරමට මේකේ රස ඉතා වැඩි. ඊළඟට මේක අපි අරේන්ජ් කරන්න හදන්නේ මේ විදිහට කටර් එකක් අරගෙන මේකට මේ ටික හොඳට ෆිල් කරනවා. අපිට සලාඩ් එකේ ප්‍රසන්ටේෂන් එක ඉතා වැදගත්. ඒ නිසා මේ ආකාරයේ ඉතා හොඳට සලාඩ් එක අරේන්ජ් කරගන්න ඕන. ඉතින් මේ වගේ කටර් එකකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට සලාඩ් එක මේකට ෆිල් කරලා අපි හොඳ ගානිෂ් එකක් මේකට දාගන්න. ගානිෂ් එකට තවත් මේ වගේම ජූලියන් කට් එකකට කපාගත්ත කලර්ස් 3ක බෙල් පෙපර්ස් මේ දාලා තියෙනවා. ඒ වගේම පොඩි පාස්ටි කෑල්ල ඇඩ් කරලා කටර් එක අන්මෝඩ් කරගන්න මේ විදිහට. එතකොට මෙන්න මේ වගේ ලස්සන සලාඩ් ප්‍රසන්ටේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න මේ වගේ සලාඩ් එකක් හදාගන්න.